අද අපි ඔයාලව අරන් යන්නේ වෙනස්ම විදිහක සුපිරි අත්දැකීමක් විඳගන්න. අපි ගියා අපේ හොඳම යාළුවෙක්ගේ අනුරාධපුරයේ තියෙන බඩිරිංගු හේනකට. හේනක ගත කරපු ඒ සුන්දර දවස වැවෙන් මාළු අල්ලපු හැටි වගේම හුරුළු වැවේ සොරවුවෙන් නාගත්ත සුපිරිම මතකයන් ටිකක් අද වීඩියෝ එකෙන් ඔයාලට බලා ගන්න පුළුවන්. වීඩියෝ එකට ලයික් එකක් දාලා දිගටම එකතු වෙන්න The DOV channel එකත් එක්ක. අනුරාධපුරේ කිව්වහම ඉතින් දන්නවනේ හොඳටම රස්නේ. ඒ අස්සේ මේ බඩිරිංගු හේනට ආවහම දැනෙන්නේ පුදුම සනීපයක්. වටපිටාව පුරාම කොළ පාටට දිලිසෙන බඩිරිංගු ගස්, හේනේ ඇවිදලා, හේනේ පැලී පැල් රැකලා, සැබෑ ගැමි පරිසරයක සිරියාව උපරිමයෙන් විඳ ගන්න අපිට හම්බුණා. හේනේ ඇවිදලා මහන්සි වුණාට පස්සේ අපි ඊළඟට ලෑස්ති වුණේ වැවට ගිහින් මාළු අල්ලන්න. මාළු අල්ලන්න ලොකු ආම්පන්න නැති වුණාට අපිට දැලක් හම්බුණා. මාළු ලොකුවට අහුනේ නැතත් ඒ අත්දැකීම හරිම සුන්දර මතකයක්. දවස පුරාම හේනේ ඇවිදලා මාළු අල්ලලා හොඳට මහන්සි වෙලා හිටපු අපිට තිබ්බ හොඳම විසඳුම තමයි උරුළු වැවේ සොරවුව. මේගෙන් ඇදහැරෙන සීතල පිරිසිදු ජල කඳ දකිද්දිම දවස පුරාම තිබ්බ රස්නේ මහන්සිය ඔක්කොම නැති වෙලා ගියා.
මේ බ්ලොග් එක ඔයාලා එන්ජොයි කරන්න ඇති කියලා හිතනවා. මේ වගේ තවත් වීඩියෝස් බලන්න අපිව සබස්ක්‍රයිබ් කරලා තියාගන්න. හැමෝටම ජය වේවා.